ලෝකයේ බොරතෙල් සහ දියර ස්වභාවික වායු සැපයීමෙන් 20% පමණ ප්‍රවාහනය කෙරෙන මෙම තීරණාත්මක මුහුදු මාර්ගයේ සම්බන්ධයෙන් මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ සහ ඉරානය අතර දැඩි මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී තිබේ. පාකිස්තානයේදී ඉරාන බලධාරීන් සමග පැය කිහිපයක සාකච්ඡා වලින් අනතුරුව පැවැත් වූ මාධ්‍ය හමුවේදී ඇමරිකානු උපජනාධිපති ජේ.ඩී. වෑන්ස් හෝමෝස් සමුද්‍ර සංධිය පිළිබඳ කිසිදු සඳහනක් සිදු නොකිරීම විශේෂත්වයකි. දෙරට අතර පවතින කොන්දේසි සහිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන අංගයක් වන්නේ මෙම සමුද්‍ර සංධිය හරහා නෞකාවලට සුරක්ෂිතව ගමන් කිරීමට ඉඩ සැලසීමයි. කෙසේ වෙතත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ හෝමෝස් සමුද්‍ර සංධිය ඉතා ඉක්මනින් විවෘත වනු ඇති බවයි. ඇමරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානයේ ප්‍රකාශ කළේ මුහුදු බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුමක කොටසක් ලෙස ඇමරිකානු නාවික හමුදාවට අයත් විනාශක නෞකා දෙකක් හෝමෝස් සමුද්‍ර සංධිය හරහා ගමන් කළ බවත් නමුත් ඉරානය එම ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කර සිටී. මේ අතර ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය උපුටා දක්වමින් එරට රාජ්‍ය විකාශන ආයතනයක් වන IRIB සහ AFP පුවත් ඒජන්සිය වාර්තා කරන්නේ ඕනෑම විදේශීය යුද නෞකාවක් හෝමෝස් සමුද්‍ර සංධිය හරහා ගමන් කිරීමට දරන උත්සාහයකට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි.